වහන්සේගේ වචනය අපි බාර කරනවා ස්වාමී. වහන්සේගේ වචනය බලවත්. ආමේන්. වහන්සේගේ වචනය මගේ ජීවිතය පරිවර්තනය කරන්න එන බලයක් තිබෙනවා. හalleluya. වෙනස් කරන්න, නිදාස් කරන්න. ඔබ වහන්සේ තබා තිබෙන පරමාර්ථයට ස්වාමීනි ස්ථිර ලෙස යොමු කරන්න ඒ වචනයට බලය. ස්වාමීනි මේ මොහොතේ අපි වචනයට අවලද. අපේ කන්, හදවත්, ප්‍රාණය, ආත්මය අපේ වචනයට අවලද. කතා කරන්න, සේවය කරන්න. සුදාත්මනි ඔබ වහන්සේගේ එළිදරව්වෙන් අප නිදහස් කරන්න. ආමේන්. ඔබ වහන්සේගේ බලවත් හස්තය අපිට මේ කාලේ බාර ආශ්‍රය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අතිශුද්ධ අති බලවත් වූ නාමයෙන් සදාම ආමෙන් කියමු. ප්‍රසන්නාදයක් හදලා දෙන්නෙක් ළඟට ගිහලා කියන්න ඔබත් සමග සිටීම මේ ගුවේ යාපත් කියලා. ආමේන්. දැන් ළඟ ඉන්න කෙනා නේ පොඩ්ඩක් ළඟට ගිහලා මට දැන් කියනවා ඔච්චර ලස්සන දෙයක් යන්න පුළුවන්. ආමේන්. හරි අපි දිනදා වාඩිමු වහන්සේගේ අභිමුඛයෙන්. මට ඉතාමත් ලොකු සතුටක් ඒ වගේම භාග්‍යයක් පමණක් නොවේ මට ලොකු ආඩම්බරයක්. ඒ දන්නවද මම මේ ස්ථාන දෙන විට මට අවස්ථාවක් හම්බුණා ඔබගේ පාලකතුමාගේ ඔෆිස් එකට. මේ ඔෆිස් එකට මම පුදුම සතුටක් ගහලා ඒ දන්න එතන වාඩිනකොට අසුබුන් මන් දැක්ක එක දෙයක් තමයි. මේ වහන්සේගේ වචනයට වහන්සේ විශ්වාස කරනවා. ආමේන්. වහන්සේගේ පොරොන්දුවට වහන්සේ විශ්වාස කරනවා. තම උතල වාඩිලා ඉන්නවා. පොඩි බීම එක බෙදි. ඉන්නකොට මම පැත්තකින් එකක් පොඩි පින්තූරයක් තියෙනවා. කියන්නද? දැකමු පින්තූරය. ඒ පින්තූරය අසුකුනේ මමයි අද උපන්දින දවස්. බලන්න ආවම ගත්ත පින්තූරය අසල ෆ්‍රේම් කරලා ආත්මික සම්බන්ධකම් සදාකාලික සම්බන්ධ. එයි මම කියන්නේ ඒ සම්බන්ධකම් තුල සිටින දෙවියන් වහන්සේ සදාකාලික. ආමේන්. ඒ සම්බන්ධකම් නැති වෙන්නේ නැත්තේ ඒ සම්බන්ධකම බදවලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ අභිමුඛ. ඉතින් අද මම මේ ස්ථානයේ සිටගන්නේ තාම සතුටින් ආඩම්බරයෙන් භාෂාකාලික මේ උදෑසන කතා කරද්දී ඔබ සැමටම ඔබගේ ප්‍රේමය, ආශිර්වාදය, සත්‍යාඥාව ඔබ වෙනුවෙන් යොමු කරලා තිබෙනවා කියන ඔබ පැවසුවා. ඉතින් ඔබ ගැන යාඥා කරන ඔබ ගොඩක් ආඩම්බරයක් වගේ. ඒ මාසේ මේ සේවය කරලා තිබෙන සෑම ක්‍රියාවක්. ආමේන්. හalleluya. දැන් මම ආවම පාස්කු මම කිව්වේ මම මේ IPL මැච් එකට ආවා. දැන් ඇයි මම කියන්නේ හේතුනේ? ඒ දන්නවද? අර චෙන්නයි සුපර් කිංග්ස් වල ඔක්කොම ඉන්නවට මම දැක්කේ නෑ. කබඩ් ටීෂර්ට් නේ. මම මේ මොකද මේ මැච් එක ගහනවා කද්දේ ලෑස්තිලා. හරි ලස්සනයි යා. හරිම ලස්සනයි. මේ පාට ඇඳගෙන මේ හැම දෙයක් මැද්දේ මම ආව පණිවිඩයක් කරගෙන. ආමෙන්. මේ අවුරුද්දේ ඉදිරියට යන්න මේ අවුරුද්දේ දෙවියන් වහන්සේ සබා තිබෙන දේ අතපසු නොකර අත්පත් කරගන්න. උන්වහන්සේ මට වචනයක් දීලා. කීදෙන ලෑස්ති වචන ලබා ගන්න. ආමේන්. හalleluya. ගොඩක් සතුටුයි පුතේ මුල දැකීම. ඊළා ඒක තමයි. සතුටුයි. ඉතින් අපි බලමු උන්වහන්සේගේ වචනේ. උන්වහන්සේගේ වචනේ
අද මම ඔබ ඉදිරියේ තබා දෙන වචනේ පිලිප්පි 4 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ සිට 13 වෙනි පදයේ දක්වා 12 වෙනි පදයේ සිට 13 වෙනි පදයේ දක්වා කවුරු හරි කෙනෙක් ශබ්ද නගලා ඒක කියවන්න. හැබැයි ඒ කියනකොට ඉමින් යන්න. එතන එතකොට මට පොඩ්ඩක් ඒ සමග ඔබට කතා කරන්න ඕන. කවුරු හරි ශබ්ද නගලා කියවන්න. ආමේන්. පිලිප්පි 4 12 ලෑස්ති නම් කවුරු හරි කෙනෙක් බලමු කවුද? කියවන බං අයියේ කවුරු හරි කෙනෙක් ඉක්මන මම දන්නවද කියවන්න කියන්නේ කාටද? මේ කන්නට දෙක කියනවා පත කියව යන්න බෑ ඒක. අර කියවන්න කවුද? පහත්ව සිටින්නට දනිමි. පූර්ණව සිටින්නට දනිමි. සෑම සියලු කාරණාවලදී තෘප්තියට පැමිණ සිටින්නට සහ ශුද්ධාවෙන් සිටින්නට පූර්ණව සිටින්නට සහ එකව සිටින්නට පුළුවන් රහස ඉගෙනගෙන සිටිමි. ඊළඟ බයිබල් මා බලවත් කරන්නා වූ තෙරණ වහන්සේ තුළ මට සියලු දේ කරන්න පුළුවන්. ඊළඟට ආමෙන් කියන්න පුළුවන්ද? ආමෙන්. දැන් මම ඔබට කියන්න කැමති අපි හිතනවා ඇටියට අපි මේ 13 වෙනි පදයට තමයි ගොඩක් කැමති. ඕ නේද? ඕද නැද්ද? මේ 13 වෙනි පදේ කියනවා මොනවද කියන්නේ? මේ 13 වෙනි පදේ කියනවා මා බලවත් කරන්නා වූ තරන් මාස තුල මට සියල්ල කරන්න පුළුවන්. දැන් ඒ පදේ අපි සමහරක් වෙලාවට හැම තැනකම අපි කියනවා මා බලවත් කරන්නා වූ තරන්. නෑ ඒ පදේ එතන දෙන්නේ 12 වෙනි පදේ නිසා. 13 වෙනි පදයක් නෑ 12 වෙනි පදේ ස්ථිර වුණ නැත්නම්. දැන් මෙතන කවුද මේ කියන්නේ? මේ කියන්නේ පාවුතුමා. පාවුතුමා කියනවා ලස්සන දෙයක්. මොනවද මේ පාවුතුමා කියන්නේ? පාවුතුමා කියනවා පාත්ව සිටින්න මම දන්නවා. කී දෙනෙක් මෙතන පාත්ව ඉදලා තියෙනවා? මිනිස්සු ඉදිරියේ මොන් වෙලා තියෙනවා. මිනිස්සු ඉදිරියේ එපා කරලා තියෙනවා. දැන් මේ කවුද කියන්නේ? මේ කියන්නේ පාවුතුමා. පාවුතුමා කියන්නේ පාත්ව සිටින්න මම දන්නවා. පූර්ණව සිටින්න මම දන්නවා. ඉංගවලා සිටින්න මම දන්නවා. පීඩා විඳින එක මම දන්නවා. දුක් විඳින එක මම දන්නවා. හැබැයි මේ හැම දෙයක් තුලින් යන්න මම රාසක් දන්නවා. ඒ රාස තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. හලෙලූයා. ආමේන්. මට දුක්බර අවස්ථාවලින් යන්න බෑ යේසුස් වහන්සේ මගේ ළඟ නැත්තම්. අමාරුකම් වලින් මට යන්න බෑ යේසුස් වහන්සේ නැත්තම්. හිඟකම් වලින් මට යන්න බෑ ඉදිරියට යේසුස් වහන්සේ නැත්තම්. මට මේ හැම දෙයක් තුලින්ම යන්න පුළුවන් වෙන්නේ යේසුස් වහන්සේ මා ළඟ සිටින මොහොතේදී. ආමේන්. මට මොන ප්‍රශ්නාවක් මට මුහුණ දෙන්න පුළුවන් කවුරු නිසාද? යේසුස් වහන්සේ නිසා. මට මොන මිනිස්සු ඇඟිලි දික් කරලා මට බැන්නත් මට ඒ හොන දෙයක් තුලින් යන්න පුළුවන් වෙන්නේ ඇයි? යේසුස් වහන්සේ නිසා. මම කවුරු නිසාද? මම සේවය කරන්න කටිනවා. අපලට අද කියලා තියෙනවා. ඒ ගන්න නම් බෑ. තමයි දැනෙන්නේ මත් නෑ. අපලට අද දිනවා කියන්නේ අමාරු කාර්යයක්. හැබැයි ඒ කාර්ය තුළ යෙදෙන රාශියක් දන්නවා. යේසුස් වහන්සේ. ආමෙන්. එන කවුරුත් නෙමෙයි යේසුස් වහන්සේ. අදට ඔබගේ පාස්ටර් මේ සේවය කරන්නේ ඇයි? යේසුස් වහන්සේ. අදට මම මේ තැන ඉඳගෙන සිටගෙන මම දේශනා කරන්නේ ඇයි? යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ නැත්නම් අපිට කිසිවක් නැහැ. මගේ ශක්තිය මතකයි තමයි. මේ නව වසරේ පළවෙනි ඉරුදින 2026 ඔබ එක දෙයක් ඔබගේ හදවතේ දැම්පත් කරගන්න ඕනේ. මේ අවුරුද්ද ඔබට මුණ දෙන්න පුළුවන් වෙන්නේ යේසුස් වහන්සේ නිසා. මේ අවුරුද්ද ඔබට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ යේසුස් වහන්සේ නිසා.
මේ අවුරුදු තුල උන්වහන්සේ දී තිබෙන දේ අත්පත් කරගන්න පුළුවන් වන්නේ උන්වහන්සේගේ කරුණාව නිසා. එන කිසිවක් නිසා නෙමෙයි. එද වගේ අද දේශනාවේ තේමාව තමයි ක්‍රිස්තුස් වහන්සේ තුල සියල්ල. ආමේන්. කවුරු තුලද? ඇවුන්නේ කවුරු තුලද? ක්‍රිස්තුස් වහන්සේ තුල සියල්ල. දැන් මම සියල්ල කියන්නේ සියල්ල. ස්වල්පයක් නෙමෙයි. 100% ක්‍රිස්තුස් වහන්සේ 130ක් මා තුල. එහෙම කටට ඉන්නවනේ. ඕනෑම ඉන්නවනේ. ක්‍රිස්තුස් වහන්සේ තුල 170. ක්‍රිස්තුස් වහන්සේ 170 දෙන්නේ. ඉතුරු මයි. ඒක මට ක්‍රිස්තුස් වහන්සේට දෙන්න බෑ. ඒක දුන්නොත් ඒ දන්නවද? හරිනේ. ක්‍රිස්තුස් වහන්සේ මේ කාමරේට එන්න. මේ කාමරේ හොයන්න. මේ කාමරේට එන්නවා ඒ කාමරේ තාව බෑ මාත්‍රික තරම්. ඒ නිසා ඒ කාමරේ මගේ මම යතුරු මගේ යා. මේ අවුරුද්දේ ඔබට දෙයක් අත්පත් කරගන්න ආශාවෙන් සිටිනවා නම් ඔබේ මුළු ජීවිතයම ක්‍රිස්තුස් වහන්සේට බාර දෙන්න අවශ්‍යයි. 170ක් 130ක් 150ක් නෙමෙයි 100% උන්වහන්සේ තුල යැපෙන්න අවබෝධ වෙන්න අවශ්‍යයි. කිදතාවෙන් යනවා. අද ඔබ තෝරා ක්‍රිස්තුස් වහන්සේ තුල මොකද? ක්‍රිස්තුස් වහන්සේ තුල සී විටමින් C. අස්සරයි තමයි. හැමෝම සමහරකම මොනවා ඒ කියයි නැතා හිතුනෝ. උත්තරය අස්ස්ස්. අන්න භාෂාවෙන් තමයි උත්තර දෙන්නේ. ඒතර අපි දන්නේ නැහැ උත්තරේ මොනවද කියලා. ඕල්ලද? ක්‍රිස්තුස් වහන්සේ තුල සියල්ල. අවර කට්ටිය වැඩිපුර තමයි. සියල්ල. ක්‍රිස්තුස් වහන්සේ තුල සියල්ල. ආමේන්. හලෙලුයා. පාවුල් තුමා පුදුම මිනිස්සු. පාවුල් තුමා මේ හැමදාම කියන්නේ හේතුවක් තියෙනවා. ඒ දන්නා පාවුල් තුමා කවුද? මේ පාවුල් තුමා වෙන්න කලින් සාවුල්. සාවුල් මොනවද කරන්නේ? කිතුරුව ගාතනේ. දන්නවද? සාවුල් කියන්නේ එසේ මිනිස්සුන්ට තරලන මිනිස්සු. නපුරු මිනිස්සු. කිතුරුවම මරුවේ ආසාව. ඒ කියන්නේ කිසිම දුකක් තිබුණේ නැහැ. මරණ එක ගැන එයා ආඩම්බරෙන් කිව්වේ. රාමයි කිතුරුව මරනවා. හැබැයි මේ මිනිස්සයා යේසුස් වහන්සේ සමස්කේද යන පාරේ ගියා. ආමේන්. හලෙලුයා. අස්සේ කුඩ ගාම්භීරයට මිනිස්සයා අස්යාගේ උදේ පය උඩින් වැටිලා මේ මිනිස්සයා දෙවියන්සේගේ යේසුස්ගේ මහිමේ දැකලා අන්ත වෙනවා. ඔබ දන්නවද ඔබ මොන තත්ත්වයේ හිටියද? ඔබ යේසුස් වහන්සේ නමන තෝරන යේසුස් වහන්සේ උසස්. ආමෙන්. හැබැයි ඔබ උසස් වෙලා හිටිය යේසුස් වහන්සේට යේසුස් වහන්සේට පුළුවන් ඔබ බස්සන්න. දෙකම කරන්න පුළුවන්. ඒකට කියන්නේ 2 in 1. උඩ ඉන්න කෙනා බස්සන්නත් පුළුවන්. යටත් වෙලා ඉන්න කෙනා උසස් කරන්න පුළුවන්. ඒ දෙකම ඒ ස්වාමීන් වහන්සේ කරන්න පුළුවන්. එහෙනම් ඔබ කොතනද ඉන්නවද? උඩද? අල්ලයන්. ඔබ දන්නවද දේව රාජ්‍යය? මම දන්න අනිත් රාජ්‍යවල මොනවද කියලා වාසොබ. හැබැයි දේව රාජ්‍යය තුල උසස් වීමට එකම සුදුසුකම යටත්. අනාවද කියන්නේ උසස් වීමට එකම සුදුසුකම යටත් වීම. මේ හොඳ වචනයක්. උසස් වීමට එකම සුදුසුකම යටත්. යටත් වෙන්නේ මොකක්ද? දෙන්න. Gimana? Jadi non, පාත්‍ර දෙන්නේ නැහැ. පාත්‍ර මොනවාද? පාත්‍ර දෙන්නේ නැහැ මගේ ඇඟින් දෙන්නේ නැහැ. ඒක තමයි අහන්නේ. මොකද්ද ප්‍රශ්නේ? නේ? හැබැයි මගේ ඇඟින් දාන්න දෙවියන් වහන්සේ කෙනෙක්. පාස සමහරට තේරුණා. හැබැයි මෙහෙම දැක්කාම පාස් එකකින් මොනවද දෙන්නේ?
සමහරට ආවතුමාගේ ආසල්ද මම හැම දෙයක් තුළම යන්න ශක්තිය උනේ යේසුස් වහන්සේ මාව බලවත් කරනවා ඔබ දන්නවද ඔබ දැනගෙනවා කියලා ඒක පාත්තත්වයක් නෙමෙයි මිනිස්සෙගේ උසස්ම තත්වය තමයි ඔහුගේ දෙවියන් වහන්සේ ඉදිරියේ ධනින් සිටින එක. ආමෙන්. ඊට වඩා උසස්කමක් නැහැ. මම නිතර කියන දෙයක් තමයි මේ සභාවේ. දෙවියන් වහන්සේ ඉදිරියේ ධනින් ඉන්නකොට මිනිස්යන් ඉදිරියේ ධනින් ඉන්න අවශ්‍ය නැහැ. ආමෙන්. ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ ධනින් ඉන්නකොට දෙවියන් වහන්සේ මිනිස්සු ඉදිරියේ ඔබ උසස් කරනවා. හලෙලූයා. මේ දෙන්න අපුඩයක් වුණාද? මේ 2026 පළවෙනි ඉරිදා දැනගන්නත් මේ දවස් කීයක් ඉවරද? දැනගන්න දවස් මොකක්ද කියලා? පොඩි ඒකේ මොකද අදහස් කරන්නේ? ඒක අදහස් කරන එක දෙයක්. කාලය ඔබ එනතුරු බලා සිටින්නේ. කාලය ඔබගේ මූඩ් එක ෆික්ස් කරගන්න ඉන්නේ නැහැ. කාලය ඇවිල්ලා ඉඟුරු බිස්කෝතුවක් නෙවෙයි. මූඩ් ෆික්ස් කරමු. නෑ මූඩ් ෆික්ස් කරන්න. මම ඉඟුරු බිස්කෝත්. ඔබේ මූඩ් එක මොනවා වුණත් ඔබගේ ප්‍රශ්නේ මොනවා වුණත් කාලය කියන දේ යනවා. දැන් දවස් 4 හිටියේ නෑනේ. මගේ ප්‍රශ්නේ අදාගන්න දවස් 4 යනවා. දැන් හෙට ලබන සතියේ හෙට දවස් සවුන්දා ඔබ එපා කිව්වොත් එන්න තු ඉන්නවා. එනවා. ඇයි දන්නවද කාලය කියන දේ යනවා. හැබැයි මේ කාලයත් එක්ක දෙවියන් වහන්සේත් එක්ක යන්න නම් මම දෙවියන් වහන්සේ නමකට වෙනවා. ඇයි දන්න කාලයේ අධිපතියා අපේ ස්වාමීන් වහන්සේ. කාලය ඇවිල්ලා පෙරදෙන්න තියෙනවා. ආමේන් හලෙලූයා. දැන් මට පොඩි දෙයක් කරන්න පුළුවන්. ඔල්ල දෙන්න පට ගන්න. ආමේන් ගන්න. පෙරලා දෙන්න. කෙනෙක් මගේ ඉස්සරහින් දෙන්න. තමයි මම වර්ධයක් පෙන්නන්න නැහැ. මේ අවුරුද්දේ නැත්තම් ඔබට අද තීරණයක් ගන්න තියෙනවා නම් ඉදිරියට යන්න ඔබ මේ දේ කරන්න ජීවිතේ. හොඳට මේ මගේ අතීතය. මේ මගේ අනාගතය. මේ මම වර්තමාන. ආමෙන්. කවුද මේ? අතීතය. මේ මම ඉන්න වර්තමානයේ මේ අනාගතය. ඔබ 2026 ඔබට ඉදිරියට යන්න නම් ඔබ කරන්න ඕනේ මොනවද දන්නවද? පසුපස බලා දෙවියන් වහන්සේට ස්තුතිවන්ත. ඉදිරිය බලා දෙවියන් වහන්සේට විශ්වාස කරන්න. ආමෙන්. ඇයි මම ඒක කියන්නේ? උතර යවන්න මම කියන දේ. සමහරක් වෙලාවට අපි 2026 ඉන්නේ. හැබැයි 2025 කහ ජීවත්. අන්නෝ කොහොමද මේ අපිට 2025 මේ 2026 දවස් 4කුත් ගිහිල්ලා. හැබැයි තාම අපි ඉන්නේ කොතනද? අපි ඉන්නේ මෙතන. හොඳ නෑ මන්ද මේ කියන දෙයක්. මේක අල්ල ගන්න ඕනේ. මම ඉන්නේ මෙතන. මම ඉන්න ඕනේ කොතනද? අතන. දෙවියන් වහන්සේ මට සැලසුම් කරලා තියෙනවා මේ වගේ ඉතාමත් විශාල අනර්ග අනාගතයක්. හැබැයි මම මෙතනවත් නෑ. මම ඉන්නේ අතන. ඇයි දන්නවද? මෙතනනේ මගේ කඳුල තියෙන්නේ. මොන්නේ නෑ. මෙතන තමයි මගේ ප්‍රශ්නේ තියෙන්නේ. මේක ඇත්තද බොරුද? සමහරක් ගන්න ඒක තමයි අපිට සමහර අවුරුදු අපිට මිස් වෙන්නේ ජීවිතේ. ඇයි දන්නවද? මම ඉන්න ඕනේ මෙතන. ඇයි දන්නවද? මෙතන ඉන්නකොට තමයි මට කිවස්ස බලලා දෙවනාස ස්තුති කරන්න පුළුවන්. මට ඉස්සරහ බලලා දෙවනාස විශ්වාස කරන්න පුළුවන්. හැබැයි මම තෝරගන්නවා නෑ මම පොඩ්ඩක් පිටිපස්ස යන්න. කෙල්ල දුන්න බූට් එක. සමහර කට්ටියම මගේ බාරට ආව කෝල්.
ඔව් 31. උරුලේ මගේ 31 6 මාට අතරට කෝල් එකක්. ආයෙත් කෝල් එකක්. මේ යා අතර කෙනෙක්. කෝල් එකක් කරගෙන සිස්ටර් එක්කම කතා කරලා මගේ නංගි කෙනෙක් ඉන්නවා. හොඳටම අහනවා. ඇයි කියලා වෝ අන්දිට ගියාම පරණ බොයිෆ්‍රෙන්ඩ් දැකලා අලුත් අවුරුද්දට කවුරුත් නැහැ කියලා. මගේ සිස්ටර් නෙමෙයි මගේ බයි. ඒ සිස්ටර් කෝල් කරලා ගහන්න පස්සේ මංගා මට ඔය මොනේ මේ මොඩියේ අවුරුද්දක් ඉන්නවා Taman යනකම් බලාගෙන මේ ඔය දැන කොරවක් එක් දිහා බලාගෙන ඒ අවුරුද්ද කණ්ඩේපා මම එහෙම උත්තරේ ඕද නැද්ද සමහරක් අපි වේදනාවල් නිසා අපි ඉන්නාදී කියනවා සෝන තරම් දීලා තියෙන ලොකු අනාර්ග සලස්මක් දීලා තියෙන්නේ හැම සලස්මම නැති කරගෙන අපි ඉන්නේ මෙතන. හැබැයි දේව මේ දෙනවා. උදාසි හයි පළවෙනි විදිහට මනස තුන හදවතේ තුන හැඟීම් තුන අපි 2025 ඉවිදේ යනවා. ස්වාමීන් වහන්සේ කියනවා මම ඉන්නේ මම ඉන්නේ ඒක අල්ලගන්න. අතීතයේ තුල කිසිම අලුත් දෙයක් නැත. එමනම් ඇයි අතීතය නැවත දැහැදකින්? වඩාම මම අතීතයේ තුල කිසිම අලුත් දෙයක් නැත. ඒකට ඔක අතීතයේ පොද නැද්ද? එහෙනම් ඇයි අපි නැවත ඒක බයදන්නේ? ස්වාමීන් වහන්සේ කියනවා ඉන්න මැදට ආමෙත් පොතරට ගෙනියන්න මැද මොනවාද වර්තමාන කියන්නේ දැන් මොනවාද දැන් වෙන්නේ? ස්වාමීන් වහන්සේ කියනවා අතීතයේ බලලා මට ස්තුතිවන්ත වෙන්න මම නුඹව ගමනක් ගෙනා ආමෙන් අනාගතයේ දෙස බලලා මාව විශ්වාස කරන්න මන්ද එදා අද එට වෙනස් වන්නා වූ ස්වාමීන් වහන්සේ හලෙලූයා ආමෙන්. මේ දේ අල්ලගත්තොත් මේ 2026 ඔබට කරන්න පුළුවන් දේ ඔබම දන්නේ නැහැ. ඇයි දන්නවද අපි මේක බදාගෙන ඉන්නේ? අතීතය. බලන්න අපි මේක අත්තරින්නේ නැහැ. සමහරක් කට්ටිය ඔන්න ඊළඟ කණ්ඩ මේ පළවෙනි කණ්ඩ මේක අල්ලගෙන ඉදිරියට යන්න. ඊළඟ කණ්ඩේ කවුද දන්නවද? මේ දඟලද මම ඇක්ෂන් පිටින් පෙන්නන්නද? ඇක්ෂන් නෝනේ. ඔන්න දැන් ඇක්ෂන්. මේ මින්නේ මේ. ඇයි මේ මින්නේ? හෙට මොනවා මේ. කවුරුත් පාගේ මොකෝ ඉන්නේ. තව සතියකින් මට මොනවා වෙයිද? මම සේවයට එන්න ඕන. මම සේවයට කැප වෙලා ඉන්නේ. මගේ දෙමාපියෝ කවුද බලන්නේ? මම කොහොමද ඉදිරියට යන්නේ? මට රස්සාවක් ගන්න තිබුණා. කොච්චර යාපද? නැත්නම් ඒවා මගේ අනාගතේ මම දෙවියන් වහන්සේට බාර දුන්නාන් පස්සේ ඒ අනාගතේ නිර්මාණකරු ස්වාමීන් වහන්සේ ඔබ නෙවෙයි නා. ඔබට තියෙන විශ්වාස ගන්නද? ආමෙන්. හalleluya. අපි සමහරක් වෙලාවට මෙතන ඉන්නේ. සමහර කට්ටිය කොහොමද මෙතන? අනිත් කට්ටිය මෙතන. ස්වාමීන් වහන්සේ කියන්නේ මට මෙතන. ඒ දන්නවද? මට ඒතකොට මේ පැත්ත බලන ස්තුති කරන්න පුළුවන්. මේ පැත්ත බලන උන්වහන්සේ විශ්වාස කරනවා. ආමේන්. ඒතුවනේ ස්වාමීන් වහන්සේ දැන් ක්‍රියා කරන දෙයක්. මේ මොහොතේ ක්‍රියා කරන දෙයක්.
වඩ නැති වෙලා නැහැ පුතේ කිසිවක්. ඔයා හිතනවාට නැති වුණා. ඔයා අසමත් වෙලා නැහැ. ඔයා හිතන 2025 අසමත් වෙච්ච අවුරුද්ද. ඔයා ඉන්නවද මෙතන? එළම ආයි මෙතන. Kotor hijau putih, ini hamdan nanti nama. Ini hamdan mana? Swami Maharshi kina, method. Amin, amin, haleluya. Ada munar kapu deh. Tapi kita tahu ini nama, jangan. Anda kemana tu? Mau inno apa? Amin. Haleluya. Dan 2025 දී අපි පොඩ්ඩක් ඇදලා බලමුද? කමක් නැත පොඩ්ඩක් ඇදලා බලමු. පොඩ්ඩක් ඇදලා බලන්න. කාගේ තියා නෙමෙයි. ඇදලා පොඩ්ඩක් බලමු. මොන කොහෙද? 2025 ස්වාමීන් වහන්සේ මාව දිගු ගමන කරගෙන. ආමෙන්. මොනවද 2025 තිබුණේ? පළවෙනි එක ලියා ගන්න. දෙවියන් වහන්සේගේ විශ්වාසවන්තකම මගේ ජීවිතේ තිබුණා. ආමෙන්. හලෙලූයා. උන්වහන්සේ 2025 විශ්වාසවන්ත හිටියේ නැද්ද? විශ්වාසවන්ත හිටිය නිසා නෙමෙයි අද ඔබ ජීවිතුන් අතර ඉන්නේ. ආමෙන්. උන්වහන්සේ විශ්වාසවන්තව සිටියා. කාටද? ඔබට. දැන් මම මේක ටක්කලා කියන්න. මිනිස්සු විශ්වාසවන්ත උනේ නැහැ. මොනවද කියන්නේ? මිනිස්සු විශ්වාසවන්ත උනේ නැතුවේදී හැබැයි දෙවියන් වහන්සේ විශ්වාසවන්ත. හලෙලූයා. මිනිස්සු සමහර තැන්වල ඔබ අත්තරින් නැති ස්වාමීන් වහන්සේ. දෙවෙනි කාරණා දෙවියන් වහන්සේගේ කරුණාව මට ශක්තියක් වූයේ. හලෙලූයා. කීදෙනෙක් තාම කියන්න පුළුවන්ද කියලා? දෙවියන් වහන්සේගේ කරුණාව මට ශක්තියක්. ශක්තියක්. අත්තරින් යන්න ඕන වෙන්න තියෙනවා. උන්වහන්සේගේ ශක්තිය. වැටෙන්න යන්න ඕන නේද? ඒක අල්ලන්න. දෙවනාසේ කා. දෙවනාසේ කා. ගිය අවුරුද්ද වගේ ජීවිතේ ඊතාවලිය 23. ඊතාවලිය 23. ගන්න බෑ. ඔබගේ සත්‍යයේදී කියන්නේ මේසෙන් කියලා. ඔය කුසලානේ උතුරානේ. ආමෙන්. ඔබගේ සත්‍යවලින් ආලේ. මරණයේ සෙවණේ විද්‍යාව නයනවා. මා පය ස්වාමීන් වහන්සේ කියන ඔබේ කනස්තර නමස්කාරය කරනවා. කනස්තර වෙන්නේ මිනිස්සුන්. ඔබ නමස්කාර කරන දෙවියන් වහන්සේ. මේ දෙවියන් වහන්සේට පුළුවන් ඒ කනස්තර නමස්කාරය කරනවා. ස්වාමීන් වහන්සේගේ හදවතේ කීර්තිනාලා. මේ කීර්තිනා දැන්නේ හේතුව. හැබැයි පොඩි දේවල් උදා දේවල් ඔබගේ ජීවිතේට දේවල් අතුල්ලා ඒ දේ ඔබ විඩාවට පත් කරනවා. ඔබ මානසික වත්තල
ඔබ ඉඩ දීලා සමාගම් දේවල් වලට කනස්සල් දිය ඔබගේ හදවත කියන්නේ ස්වාමීන් වහන්සේ කියනවා මරණේ සෙවණේ මා පායලා මන්ද සමිනස මේ දීපිකාව කියන ලැස්ති සීනික කරන ආසක් තියෙනවා දීපිකා කියන ලැස්ති පමාණගේ දෙවනාසේ කරුණාව ශක්තිය තුන්වෙනි එක මොකද දෙවනාසේගේ ආශිර්වාද සහ අනුග්‍රහ තිබුණේ ආමෙන් කියන තාමෙන් කියනවා ආශිර්වාද තිබුණා කවුරුත් මෙතන බඩගිනි ඉඳලා තිබුණා කවුරුත් මෙතන හිඟව ඉඳලා තිබුණා සපයලා නැද්ද මේ හිඟකම කියන්නේ අපි වැරදි විදිහට තේරුම් ගන්න තියෙන හිඟකම කියන්නේ අපි 5000 වල නැති වුණාම පර්ස් එක ඒක තමයි අපි හිතන්නේ හිඟකම ඒක නෙමෙයි උදේ අනුගත වෙන හිඟකම කියන්නේ ඒක නෙමෙයි මේකේ 5000 වල තියෙන්නත් පුළුවන් නැත්නම් රුපියලේ 1 තියෙන්නත් පුළුවන් හිඟකම කියන්නේ තමන්ගේ දෙවියන් වහන්සේව දන්නේ නැතිකම ආමෙන් තමන්ගේ දෙවියන් වහන්සේව දන්න මිනිස්සයා හිඟන්නෙක් නෙවෙයි අයි දන්නවද ඔහුගේ දෙවියන් වහන්සේ පෝසත් නිසා හලෙලූයා ආමෙන් අපේ දැක්ම අපි වෙනස් කරන්න ඕනේ අපේ දැක්ම දෙවියන් වහන්සේ ගැන තියෙන දැක්ම අපි වෙනස් කරේ නැත්නම් අපි හැමදාමත් හිඟකම තුළ ජීවත් වෙන්න. අපි මේ කිතුරු ලෝකයේ මේ හිඟකම කියලා මේ ප්‍රොස්පරිටි කියලා අපි මේ උලුප්පල පෙන්නන දේවල් මොනවද පෙන්නන්නේ? සල්ලි වලට මනින්න පුළුවන් නම් දෙවියන් වහන්සේගේ සැපීම එන ඉතින් දෙවි කෙනෙක් ඕනේ නැහැ. සල්ලි වලට කරන්න බැරි දේ දෙවියන් වහන්සේට කරන්න පුළුවන්. ආමෙන්. හලෙලූයා. ඒකනේ උන්වහන්සේගේ සුවය සැපීම තියෙන්නේ. ආමෙන්. වෛද්‍ය විද්‍යාව කරන්න බැරි තරනේ දෙවියන් වහන්සේ ක්‍රියාත්මක වෙන්නේ. හලෙලූයා. ඉතින් ඇයි අපි දෙවියන් වහන්සේව නෝට්ටුවකට සීමා කරන්නේ? හිඟකම කියන්නේ ඔබේ සාක්කුවේ සල්ලි නැතිකම නෙමෙයි. හිඟකම කියන්නේ ඔබ දෙවියන් වහන්සේ ගැන නොදැනුවත්කමයි. ඔබේ දෙවියන් වහන්සේ ඔබ දන්නවා නම් ඔබ හිඟකමේ නෙවෙයි ඔබ අතිශයම ආශිර්වාදයි. එක දේවදාසෙක් මම දන්න දේවදාසෙක් ඕනෙට දවසේ පවුලට කන්න දෙන්න සල්ලි නැහැ. අද දවසේ ඔය පර්ස් එකම මිස් කරනවා සම්මාද. නියුවා ඇයි මෙම දෙයක් කරන්නේ? යාළුවා දෙන්න දාන්න. එහෙනම් මොකටද දෙවියන් වහන්සේ? මට අදටත් පාඩම කියන්නේ. ඒවා එන දෙවිය මොකටද කියන්නේ? මම මේක තියාගෙන කියන්නේ. අවිනාශ දෙන්න කිව්වොත් දුන්නා. ඒක වත් නෑ. ඉතින් ඒකද දෙවියන් වහන්සේ මගේ සපයම කරගලින්. ඔන්න ඉංගකම තුල ජීවත් නොවන මිනිස්සු. ආමෙන්. ඇයි ඔහු දන්නවා. ඔබේ දෙවියන් වහන්සේ සපයන දේ. හලෙලූයා. අන්න දෙන්න අපුඩයක් එක හොඳයි. උන්වහන්සේ මා ගලවා ගත්තා. මොකේද ගලවා ගත්තේ? සතුරාගේ නපුරු ක්‍රියාව. මා විනාශ වෙන්න යන මොහොතේදී උන්වහන්සේ මාව ගැලෙව්වා. මාව බැලලා ගත්තා. මාව ආවන්නේ කළා. මා සත්‍යරේ නෑ. මනුෂ්‍යට ඕන වුණා මාව විනාශ කරන්න. හැබැයි සමිදානන් වහන්සේ මාව රැකවා දුන්නා. හලෙලූයා ආමෙන්. දාවිද් කියනවා නේද මේක නිතරම මාගේ සතුරෝ මාගේ මාංශය කන්න බලාගෙන සිටිනවා. නමුත් මම නමස්කාර කරන්නා වූ දෙවියන් වහන්සේ මට ජය දෙන්නා වූ වහන්සේ. ආමෙන්. ඒ දන්නවද? ඒ දාවිද් දැන සිටියා ඔහුගේ දෙවියන් වහන්සේ කවුද? ආමෙන්. හලෙලූයා. ඔබ පරාජිතයි කියලා හිතනවාද? එනම වැරදි. මේ බයිබලයට අනුව ඔබව බලගන්නා වූ තරන් වාසය තුළ ඔබට සියල්ල නැහැ.
හලෙලූයා. ආමෙන්. උන්වහන්සේ මා අත්මැද මට මඟ පෙන්වුවේ 2025. හලෙලූයා. ආමෙන්. දැන් මේ අවුරුද්ද යවුද්දෝගනේ මේ අවුරුද්ද මම ඉදිරියට යන්න යනවා. මම කුමක්ද කර යුත්තේ? පොඩ්ඩක් අහන්න ගියා පැත්තේ ගෙනා. මේ අවුරුද්ද ඉදිරියට යන්න මොනවද කරන්න ඕනේ? පොඩ්ඩක්. මම දෙන්න උත්තරය. හැබැයි ප්‍රශ්නයක් විතරනේ ඇහුවේ. උත්තරයක් ඇහුවේ නෑනේ. මේ අවුරුද්ද ඉදිරියට යන්න මොනවද කරන්න ඕනේ? අරවන්නකෝ පිලිප්පි 3 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ සිට 14 වෙනි පදයේ දක්වා. ආමේන්. පිලිප්පි 3 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ සිට 14 වෙනි පදයේ දක්වා මෙතන කියනවා සහෝදරයනි මම තවමත් අල්ලා ගත්තෙමියයි නොසිතමි. ආමේන්. මේ කවුද කියන්නේ? පාවුල්. මේ පාවුල්තුමා කියන්නේ කවුද? පාවුල්තුමා තමයි හේබ්‍රෝ භාෂාව ඉගෙන ගත්තෝ හොඳම පඬිවරයෙක්. ජමෑලියන් කියලා ගුරුවරයාගේ හොඳම ශිෂ්‍යයා. ඔව් කියනවා මම පාරිසිවරයෙක්ගේ පාරිසිවරයෙක්. මං හේබ්‍රෝ කෙනෙක්ගේ හේබ්‍රෝවරයෙක්. මම රාපෝනිගේ රාපානිය. ඇයි? ගුරුවරයෙක්ගේ ගුරුවරයෙක් මම මේ වගේ ඉගෙන ගත්ත මේ වගේ පෞරුෂත්වයක් තිබ්බ මිනිස්සෙක් දැන් කියනවා ක්‍රිස්තුස් වහන්සේ තුල සහෝදරයනි මම තාමත් අල්ලාගත්තේ මෙයයි ඉවසිත. ආමේන්. මම මොනවද කිව්වේ? දේව රාජ්‍ය ඔබේ උසස් වීමට එකම සුදුසුකම මොකද්ද? අවනත වීම. ආමේන්. නමුත් එකක් කරමින් එනම් පස්සෙන් තිබෙන දේ මතක නැතිකොට ඉස්සරහා තිබෙන දේ ඉස්සරහා තිබෙන ඒවා දෙසම බලාගෙන යමින් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල දෙවියන් වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම පිණිස දිලුම් පර කරා දුවමි. ආමේන්. හලෙලූයා. මේ බයිබල් පදේ මේ බයිබල් පද දෙක අරගෙන මම කැමති ඔබ ඉදිරියේ තබන්න 2026 දෙවියන් වහන්සේ තබා තිබෙන උපරිමයට කොහමද යන්නේ? ආමෙන්. හලෙලූයා. පළවෙනි දේ ලියාගන්න. දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීමට ඉඩ දෙන්න. කවුරු ලියාගන්නේ? දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීමට ඉඩ දෙන්න. වරන් වලින් දාන්න, වරන් ඇතුලේ දාන්න වෙනස වැළඳගන්න. වෙනස වැළඳගන්න. දැන් මම මේක කොට පැහැදිලි කරනවා. දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීමට ඉඩ දෙන්න. දැන් මෙතන පටන් ගන්නවානේ මම කිසිවක් අල්ලාගත්තේ නැහැ කියලා පාවුතුමා කියනවා. ඔබ දන්නවද මේ මොකද්ද? බෞද්ධ ධර්මයේ තුල මේ මොකද්ද ජාතක කතා කියත් කියන්න ප්‍රකල්ප 550ක් කියලානේ 59ක් තියෙනවා 54ක් තියෙනවා 57ක් කියනවා. තව එක ජාතකයක් වැඩි කරන්න ඕන. දැන් මම දන්නවද මම කියන්න බෑ 58යි නම් මම දන්න තරමට 59ක් තියෙනවා 59යි නම් මම දන්න තරමට 560ක් තියෙනවා. ඒ ජාතිකේ ලියන්නේ වෙන කවුද? ඔබ දන්නේ ජාතිකේ ලියන්නේ මම් පොර ජාතික. මම් පොර ජාතික. මන් තරම් පොරක් නෑ. දේව රාජ්‍යය තුල ඒ වගේ පොරවල් ඉන්නවනේ. කවදාවත් ඉදිරියට. මේ අවුරුද්දේ ඔබ ඒ විදිහට හිටියොත් ඔබට කවදාවත් ඉදිරියට යන්න බෑ. එදා මම නම් පොර. යන්නේ නිකන් බයිසිකල් හැන්ඩල් එකක් ගිල්ලනවා. දෙවියන් වහන්සේ දුන්න අවුරුද්ද භුක්ති විඳින්න පුළුවන්. මම දෙවියන් වහන්සේගෙන් ඉගෙන ගන්න ලෑස්ති. සමහර කට්ටියට උගන්වන්න ගියාම කොහොමද දෙන උත්තර? මට ඔය කියලා දෙන්න බෑ. අපි ඉස්සර ඉඳන් කිව්වලු අවුරුදු 35ක් තිස්සේ මම කිව්තුනේ මම දන්නවා දෙවියන් වහන්සේ. මගුලා දන්නවනම් උතර ඉන්නවා. පල්ලියේ එකම පුටුවේ වාඩි වෙන්නේ. ඒ පුටුවත් මාරු කරලා නඩුව ගන්න වෙනසක් මේ අවුරුද්ද පුටුව පොඩ්ඩක් මාරු කරා එතන වාඩි වෙනවා. අවුරුද්දක් එක මිනිස්සෙක් ගැලවෙන්නේ නෑ.
අවුරුද්දක් දෙවනාසෙ ගන්නවා. මොකටද මම මොනසු කියන්නේ? මම කිසිවක් අල්ලාගත්තේමයි දොස්තර. ඒ දන්නවද? මේ අවුරුද්ද දෙවියන් වහන්සේ මට උගන්වන්න ගොඩක් දේවල් තියෙනවා. ආමේන්. මම ඒ දේට අවනත වෙන්න ඉගෙන ගන්න. ඒක හොඳ දෙයක්. ඔසේවි ඉන්න මනුස්සයන කියලා. සේව පාසල තුල ඉන්නවා කියන්නේ වෙනසට ඉඩ දෙන්න. වෙනස අපි වැළඳ ගන්න. ආමේන්. වෙනස වැළඳ ගන්න. බලන්නද පාසල වෙනස ගන්න දෙන්නේ. බලන්න දෙනින් ජගත් එක. දන්නවද මමත් මේක ගාගෙන ඉන්නවා. එතකොට මම මේ ඉල්ල හොඳ නෑ ජගත් නැත්තම් මම දැක්කම මට ආසෙද සා ඔන්න වෙනස. මං සමහරක් ගාවට අපි හැඳුමින් වෙනස් වෙනවා. අපි හැමදේකින් වෙනස් වෙනවා. තුලා වෙනස් වෙනස දෙන්න. ස්වාමීන් වහන්සේ කියන එක ස්වාමීන් වහන්සේ කියනවා අදයෝග නැගිටලා මගේ මොනස සොයනවා. ස්වාමීන් වහන්සේ කියනවා මේක නතර කරපම් මගේ පුතේ. නතර කරන්න ලෑස්ති. ස්වාමීන් වහන්සේ කියනවා මා ඉදිරි සුද්ධ ඇසිරියක් මගේ දුවේ පුළුවන් ඇසිරෙන්න. ඔන්න වෙනස. ඒ වෙනසට සුද්ධාත්ම වහන්සේ කියනවා. ඒ වෙනසට ආශිර්වාදේ ගලාගෙන නැහැ. දන්නවද? රාජ්‍ය ධර්මිෂ්ඨකමත් සොයන මිනිස්සු අතර සියල්ල උපසපස අමායනේ වෙනස. සමහරක් කට්ටිය 2025 පොරොවෙන ඉන්නේ 2026 උල්ට එකක් ආවා. මුල් එක ගෝල් පෙස් එක. ඉතින් සුසිපයිත් තමයි. මොකද ඒ වගේ කට්ටිය දොරලට කියන්නේ පක් ගානවා. ඉනාම. දොරකි. සස්තේ ගෙද තියලා බලන්න පල්ලි. පාස්වර්ඩ් දෙන්නේ මම දුටේ ගියේ. සමහරවිට දැකලා තියෙනවා. මොකක්ද? කොයි වෙලේ මම අනන්න බලන්න ඉන්නේ. මම ඒක අනේ සමහර මිනිස්සුන්ට මම ළඟටවත් යන්නේ. ළඟට ගියා මම යනවා. ළඟින් ගියොත් ඇක් නෑ. අඬනවා. එක්ක මගේ ප්‍රශ්නෙත් දන්නේ නැහැ. මාව දැක්ක අඬනවා. ඒක තමයි. සෝරි මම කැතයිද සෝරි. මොකක්ද බය වෙලාද? ඒ අඬන්නේ. ගයි. එන්නෝනේ දුගේ අනන්න පැත්ත. ඒ අන්න. ඕද නැද්ද? සමහර මිනිස්සු මට ඕනේ ස්වාමීන් වහන්සේ කිව්ද යන්න බෑ. යන්න බෑම තල්ලු කරලා දානවා. ඇටියා. හේයි වෙනස වැරද්ද ගන්න අතරම ඉන්නවා මෙතනින් යන්නේ නැහැ. යන්න බෑ. තව තල්ලු කර. පාප්ප ගාගෙන ඉන්නේ. හේයි වෙනස වැරද්ද නැහැ. යන්න පුළුවන් යන්නේ නැහැ. යන්නේ කාට දෙන්නේ නැහැ. ඕලු කවුරු ඉන්නවද? කවුරු ඉන්නවද? ඒ වගේ. පයිප් දෙමනේ. නේද? එහෙම නෙමෙයි සබා. වෙනස කියන්නේ මොකද්ද? ඉන්න තැනින් නැගිටින්න. දෙවියන්වහන්සේ විශ්වාස කරන්න. උන්වහන්සේ දෙන දේ අත්පත් කරගන්න. ආමේන්. අපි එවැනි සලකක් වෙන්න ඕනේ. ඇයි උන්වහන්සේ ඉතාමත් බලවත් අවුරුද්දක් අපිට දීලා තියෙන්නේ. දෙගුණේ අවුරුද්ද. දෙගුණේ වර්ෂය. ආමේන්. තේම ආයව අටක්කා අල්ලගත්තා ඒක. දැන් දෙගුණයක් වෙන්න බෑනේ තාම එක්ගුණේ කියනවා. නේ. දැන් අපි පොඩි දේවල් කරන්නේ. විශාල වෙන්න කැමති නෑ. අතපය අමාරුයි. පොඩියෙන් එමු.
අනේ ගමන්ද. ඒ මොකක්ද ඉන්නද? පොඩ මර දෙන්න මාතප්පකට පිටකල ගන්න. ජාත්‍යා කරන ස්වාමිනේ අදින්න අත කැවිලා යන. අම්මා අයි ලොකුයි දැන් ලොකුයි. නේද? මම මොකද්ද මේ වීඩියෝ එක තාලුවෙන් කියන්නේ? ඉන්න දැනේ නැගිටින්න. මුදා වුණා. යාපත් අවුරුද්ද බලවත් දෙවි කෙනෙක්. අවස්ථාවක් තියෙනවා. දෙවනාසික බලවත් ප්‍රස්තාවක් තබා තිබෙනවා. ඒ ප්‍රස්තාව තුළ දෙවනාසික ආශිර්වාද තිබෙනවා. ආමේන්. හැබැයි අපි එක්තැනව සිටියොත් අපි එක්තැනව අතර වුණොත් අපිට ඉදිරියට යන්න බෑ. අපි විනාශ වෙනවා. අපි ෂෙයා වෙනවා. අපි පල් වෙනවා. ගලන වතුරේ බොන්නු. හැබැයි එක්තැන දින වතුරේ අල්ලන. ඇයි? ඒක ඉදිරියට යන්නේ. වතුරෙන් අපිට දෙයක් ඉගෙන ගන්න. ඔබ ගලන නදියක් වෙන්න. එක්තැන සිටින නදියක් වෙන්න. ඇයි? එතකොට ඔබ නිදාස් කරන්නේ ජීවනය නෙමෙයි. ආමේන්. දෙවෙනි කාරණා ලියාගන්න. මම මේකට හරි කැමතියි. ඒක කියනවා මම පසුපසදී මම සමානත් දෙක පසුපසදී පිටිපස්සේ මම ඇල්ල බලන්නේ. දෙවෙනි දේ තමයි මොනවද? අනවශ්‍ය දේ අත්හරින්න. මේක හොඳයිද? අනවශ්‍ය දේ අත්හරින්න. කියන්නේ ආපැත්ත කරන්නේ අනවශ්‍ය දේ අත්හරින්න. හස්බන්ඩ් වයිෆ් එක කියන්නේ යන්න එපා අනවශ්‍ය දේ අත්හරින්න කියලා. වයිෆ් කවදාවත් අත්හරින්නේ නැහැ. බාව අවශ්‍යයි. ආමේන්. අක්කාම කියන්නේ ටක්කා ඒවා ඇත්තම ඕක මම කියලා අන්තිමට ඉව අක්කර අනවශ්‍ය දේ අත්හරින්න. එතන ඊළඟ සතියේ දෙන්න නෑ එක්කෙනා එන්න පල්ලියට පාස්තු කිව්වේ අනවශ්‍ය දේ අත්හරින්න අස්පන් අත්තලා වයිෆ්. ඉවරයි. ඔතෙන්ට යන්න එපා. බැන්දනම් අවශ්‍යයි අනවශ්‍යයි නෙමෙයි. හැබැයි අනවශ්‍ය දේ මොනවද අනවශ්‍ය දේ? දෙවියන් වහන්සේ ඉදිරි හරි නැති දේ අනවශ්‍ය දේ. දෙවියන් වහන්සේ අගාවට පත් කරන දේ අනවශ්‍ය දේ. දෙවියන් වහන්සේව ලැජ්ජාවට පත් කරන දේ අනවශ්‍ය දේ. ඇයි මම දෙවියන් වහන්සේගේ උන්වහන්සේ තමයි අපේ ප්‍රමිතිය. ආමෙන්. අපිට වෙන ප්‍රමිතියක් නැහැ. වෙන රෝමෝඩල් එකක් නැහැ. උන්වහන්සේ අපේ ප්‍රමිතිය කරගත්තොත් අපිට කවදා වරදින්නේ නැහැ. හලෙලූයා. හලෙලූයා. ඇයි උන්වහන්සේ වගේ තෝරන නිසා. උන්වහන්සේ ඉදිරියේ නොකල යුතු දේ කරන්න ඒක අවශ්‍යයි. උන්වහන්සේ සතුටු වෙන්නේ නැති දේ අනවශ්‍යයි. දැන් ඔබ හිතන්න එපා මේක පාපයක් නෑ. ඔබ දන්නා අන් අයගේ රෙදි හොදන එකත් පාපයක්. කාගේ දෙද පාස්සේ දෙයකට අඟලා කියන්න තමන්ගේ ගෙදර කට්ටියගේ රෙදි හොදන්න. නැත්තම් ගෙදර ගිහලා පාස්සේ කිය මම එකෙක්වත් රෙදි හොදන්නේ නැහැ පාස්සේ කිව්වනේ අන් අයගේ රෙදි හොදන එක පාපයක් කියලා. එහෙනම් මොෂින් මෙෂින් වලට යාත්‍රා කරන්න හත තියලා. උන් පව්කාරයනේ. රෙදි හොදනවානේ. ඒ රෙදි හොදන ගැන නෙමෙයි මං කියන්නේ. අනුන්ගේ රූපද ගොයන්නේ. සමහර මිනිස්සු ඉන්නවා පාසුදු. උන්ට ප්‍රශ්නයක් නැහැනේ. නිකන් ඉන්නද? අපි ප්‍රශ්නයක් ඇති කරමු. දැකලා තියෙනවද? ප්‍රශ්නයක් නැත්තම් මම එනවනේ. මම ප්‍රශ්නයක් ඇති කරනවා. සමහරක් ඒ කියන්නේ මේ ප්‍රශ්නයක් නෑ ප්‍රශ්න හොයාගෙන යනවා. ප්‍රශ්න දැන් යුජු ප්‍රශ්න එනකම් බලන්න. එහෙම මිනිස්සු ලගෝ දෙනවා. අනේද? දහවන දෙමු. ප්‍රශ්න වගේ නේද? මගේ ප්‍රශ්න නැත්තම් තව කෙනෙක්ගේ ප්‍රශ්න. බලන්න ඇඟලුණා විද්‍ය සභාවට එහෙම ඉඳන් එනවද බලන්න. නේද?
අනවශ්‍ය. අනවශ්‍ය. තව කෙනෙක් ඉඳ තියන්න බා. ඔය පවුල විනාශ කරනවා. ඒකත් අනවශ්‍යයි. ඔබ ගිය තව පවුලක් විනාශ කරන්නත් එපා. ඒකත් අනවශ්‍යයි. ඒකයි මම කියන්නේ. දෙවියන් වහන්සේ ඉදිරියේ හරි නැති දේ අනවශ්‍යයි. උන්වහන්සේට ලෝභාන් ප්‍රතිපද මිනිස්සු සතුටු කරන්න බෑ. ඔබට දැක්කම මිනිස්සු සතුටු කරන්න බෑ. නේද? මිනිස්සු සතුටු කරොත් අපි අසතුටුපත් වෙනවා. මේ දෙනෙක් දන්නවද මෙතන මිනිස්සුන්ගේ සනසන්න බෑ කියලා? දන්නා? ඔබට අතසරයි බලන්න. ඉතින් මම දන්නවනේ මම ආරේ චිට් චැට් එකක් කරන් යනවා. අවංකව දෙනවා චිට් චැට් එක ගන්න. ඒ දන්නවද? එයා කිව්වා හරි දැන ඒකම කරන්න. අපි සැනසීමක් සැනසෙන්නේ නැති එක කවදාවත් සැනසෙන්නේ නැහැ. තව හේතු හොයාගන්නවා වෙන තැනකින් සැනසෙන්න. හරිද මම එනේ ගියව හරි තැනට. යවන්නේ ඇනේ. රිදුනාද? රිදුනාද? මාර තැන්වලට මම ගහන්න. සමසන්න යන්න බෑ. ඒ දන්නා ඔබ ඒ කාලේ වැය කරන දෙවියන් වහන්සේ ඉදිරියේ උන්වහන්සේ ඉදිරියේ හරියට ජීවත් වෙන්න. උන්වහන්සේ සැනසෙනවා කෙසේද? උන්වහන්සේගේ ආශිර්වාදය ගලාගෙන. අපි මිනිස්සු ප්‍රසන්න කරන්න ගිහිල්ලා අපි අප්‍රසන්න වෙනවා. හැබැයි අපිට අමතක වෙනවා. අප උදෙසා අප්‍රසන්න වෙච්ච දෙවි කෙනෙක් ඉන්නවා. අප උන්වහන්සේ ප්‍රසන්න කරන්න බලාගෙන. මාර්ගයන්නේ. උන්වහන්සේ අප්‍රසන්න වුනේ නැද්ද? මගේ පාපේ නිසා. පුරුෂයා කරගැවුවේ නැද්ද? දුක් විඳින්නේ නැද්ද? ඒ හැමදේම කරලා මට නොමිලේ මේ ගැලවීම දීලා. ඒත් බලන් ඉන්න ඩේමියන් කවදාද මම ප්‍රසන්න කරන්නේ. හැබැයි ඩේමියන්ට වෙන වැඩක් නෑ. අන්න ආයව ප්‍රසන්න කරනවා. හැබැයි ඒතකොට ඩේමියන් අප්‍රසන්න. අපේ ජීවිතේ තිත්ත අත්දැකීම් එන්නේ මිනිස්සු සංසන්න කියලා. හොඳ නැද්ද? මිනිස්සු සංසන්න ගිය නිසා අපේ ජීවිතේ තිත්ත අත්දැකීම් තියෙන්නේ. දැන් මේ තිත්ත අත්දැකීම සුව කරන්න අපි යන්න ඕනේ අපි එනකම් බලාගෙන ඉන්න දෙවියන් වහන්සේ. ඒ හැම තිත්තකමක්ම ස්වාමීන් වහන්සේ ඉදිරියේ තබන්න. මිනිස්සු නෙමෙයි ප්‍රසන්න. මේ ආපත ඔබට මේ අවුරුද්දේ ජය ගන්න ඉදිරියට යන්න අත්පත් කරගන්න ඕන නම් මිනිස්සු සංසදයට නතර කරන්න. මේ මගේ වාස්තව මතක ආදරේ ඒක නම් කරන්න බෑ. කොච්චර දුර යන්නද? හැමෝගෙම ආදරණීය පාස්ට වෙන්න බෑ සමහරක් වෙලා. කවුරු හරි එකෙක් ගෙදර ගිහලා මුතු ගන්නවා. ඉතින් අතකින් කතා කරනවා. දැන් තියෙන පාස්ට මුතු ගන්නවා. දැන් ඒකත් ගානේ බීට් එක. වාස්තා කරනවා. වාස්තා විලාවන්නේ අදවලද වාස්තා කොතුලා. හැබැයි කරන්නේ මේ ගෙදර ගිහින්. පාස්ට් ඉන්නේ දාසේ ගෙදර යනකොට අනේ අපේ පාස්ට්
යනවා ස්තුති වෙලා මේ වගේ දේව දාසෙ දුන්නට මේ දේව දාසය දන්නවනම් මු ඊයේ රෑ මාව කොත්තු ගැව කියලා. මම ඉන්නේ මානදරන. ඒ නිසා මේ වේදනාව කියන දේ පොඩක් අඩු වෙයි. මම ඉඩ දීලා තියෙන මිනිස්සුන්ට ආව පොත්තු ගන්න. පොත්තු දෙක ගන්න ඕනේ ඩොල්ෆින් පොත්තක් හරි ගන්න. හැබැයි කලාවට ගන්න ඕනේ. රසට තියෙන්නත් ඕනේ. එදට මම කණ්ඩත් යනවා. මාවනේ. මිනිස්සු අප්පා. මිනිස්සුගේ තම මොනවා බලාපොරොත්තු වෙන්නේ. හැබැයි අපිට හැමදේම බලාපොරොත්තු වෙන්න පුළුවන් අපේ දෙවියන් වහන්සේ. ආමේන්. මිනිස්සුගේ බලාපොරොත්තු නෑ. දෙවියන් වහන්සේගේ බලාපොරොත්තු නෑ. උන්වහන්සේ මාව අතපසු කරන්නේ නැත. උන්වහන්සේ මාව තනි කරන්නේ නැත. උන්වහන්සේ වල්ලය. ආමේන්. හලෙලූයා. ඊදෙන ක්ලාස් ඊළඟට. ලාස්ටි ඔන්න. මොකද්ද දෙවෙනි එක? ආනවශ්‍ය දෙයක්. පළවෙනි එක? very good. අනිත් පැත්තේ කියන උස් අන්නේ භාෂාව. අද මේක ඉවරනවා ගොඩ කන්න භාෂාව කතා කරන මිනිස්සු ඉන්නවා. බලන්න. නෑ ඔය ක්ලියර් නෑ. තුන්වෙනි එක අපි කියමු. මොනවාද? ඉදිරියේ තිබෙන දෙයට අවධානය දෙන්න. ඉදිරියේ තිබෙන දෙයට අවධානය දෙන්න. ඉදිරියේ තිබෙන දෙයට අවධානය දෙන්න. පුතේ වයින් ආයිත් එන්න. thank you මා. උදව් කවර ගන්න. අම්මා. ආ? උදීෂ. උදීෂ. ඕ. ආරි. ආරි උදීෂ. බයවල කෙරුවා තමයි. ඕනේ කාලේ ගම. ආරි. උදීෂ මගේ දිහා බලන්න. දැන් ඉදිරියේ තියෙන දේට අවධානය දෙන්න කියන්නේ. ඉස්සර මම මගේ භාර්යාව සමග යාළුවලා ඉන්න කාලේ කියන්නේ යාළුවලා ඉතින් අවුරුදු 5ක් යාළු වෙලා තමයි අසාද බැන්නේ. දැන් අවුරුදු 5 යාළු වෙලා ඉන්නේ. ඒ දවස්වල දැන් ලේසි නෑ. පාගේ නීති දිනනවා. නීති නෑ. නීති ටිකක් දාන්න හොඳයි. ඒක ආයෙ ලේසි නෑ පාසල් කැමින් ඉන්න කාලේ නීති වැඩි. මගේ භාර්යාව වෙලා අපේ චර්ච් එකේ කන්තෝරුවේ පාසල් කැමිගේ සිංගල් සෙකන්ඩ් මම සේවය කරන කෙනා තිමතිය ආවශ්‍ය දැන් යාළු වුණාට මෙයා අල්ලන්න බෑ ඉතින් වාස්තේ කමන්න මේව අත්හල්ලන්න බෑ අර එතන වාඩි වෙනවා මම මෙතන වාඩි වෙනවා නම් ඉදි තමයි සිස්ටර් මට දිසදෙස් ලියලා දෙන්න මගේ බයි මම බර්ගර්නේ මට සිංගලෙන් කතා කරන්න තිබ්බේ ඉස්පිලි පාපලි ගැලමට එන්න කලින් කුණාර විතරයි දන්නේ සිංගල් ආයන දැනක කුමාරද අම්මා දුසින් පිටින් දෙන්න කුමාර කටපාඩ යලෙමට ආවම දන්න සිංහලක් දන්නේ නැහැ කියන්න බෑ කුමාර සිංහලෙන් කතා කරන්න පුළුවන් කුමාර විතරයි දන්නේ යලෙමට ආවම ඒකත් දන්නේ නැහැ දන්නවා කියන්න බෑ ඉතින් මගේ වයිෆ් මට ලියලා දෙනවා දෙනිසනේ මම සැලෙන්ගේ සංදේශයේ ඒ පිටිම අනුභව කරපු එකේ මගේ රට කොච්චරද කිව්වත් සිංහලස තෝගේ රට නෙමෙයි කියලා මට පයින් ගාලා එළව සිංහල ක්ලාස් එකේ. ඒ තරම් මට සිංහල බෑ. හරිද? ඒ වගේ මිනිස්සෙක්. ඉතින් පොඩ්ඩක් හිතන්න. මගේ රයිට් ඇවිල්ලා සිංහල කාලා අනුභව කරලා අයිත් කාපු කෙනෙක්. ඒ කියන්නේ සිංහල විශාරද කෙනෙක්. සිංහලෙන් ලියනවා නිසදෙස්. චන්ද්‍රයා මොකද්ද මම බලනවා චන්ද්‍රිකා. ඒ දවස්වල චන්ද්‍රිකා තමයි මේ ජනාධිපතිතුමා. ජනාධිපතිතුමිය ගැන කතා කරනකොට මේ ලියුම් වල ඔව් චන්ද්‍රිකා කියන්නේ ජනාධිපතිතුමියනේ චන්ද්‍රි බලන්න මම වක් කරන්නේ පොඩ්ඩ පාර්ලිමේන්තුවට යන්න පුළුවන් දන්නේ මේ චන්ද්‍රි මම පොඩ්ඩක් ඉතින් හැමදාම ආනෝ මේ කියව ඔව් කැමති බෙලෝ මගුලක් දන්නේ මට බැන්නද මං ගැන මොනවා කියලා මම වචන දන්නේ නැහැ එක දවසක් මගෙන් එවුවා ඕකටත් කියලා උදේ එන කියන්න බෑ මොනවද තිබුණේ
මොනවා මට ආදරේ. ඔයයි බොරු කියන්න බා. ඒක නෙමෙයි මම ලියලා තිබුණේ. එන මොනවද මේ? මම දන්නේ නැද්ද? අවංකව කියන්න. මෙහෙම කතා කරමු. අර විදිහට කතා කරන්න තියන්න බා. මට උත්තර දී ගන්න බෑ. දැන් යා කියලා තියෙන මේ මගේ මුණ නිකන් හදක් වගේ කියලා. චන්ද්‍රයා නෙමෙයි නන්ද. මම හිතුවේ අපේ ජනාධිපතිතුමිය ගැන කතා කරනවා. මම ඒක කිව්ව දවසේ ඉඳන් අද වෙනකන් එක ලියුමක් කිව්වේ නැහැ නේද? දැන් සිංහල ටිකක් දන්නවත් ඒක ඒත් ලියන්නේ නැහැ. දැන් සිංහලෙන් ටයිප් කළා ජාත්‍ය අමතනවා. ආවේ හැබැයි අපි ආන්ලයින් ඉන්න කාලේ මම ඉන්නවා මගේ වයිෆ් ගන්න ක්ලාස් එකේ. එයා ඉංග්‍රීසි ක්ලාස් එකට යනවා. මම ඉන්නවා. මගේ ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති නැහැ. හරි ආඩම්. ඒක වෙනම දෙයක්. හැබැයි ඉංග්‍රීසි ක්ලාස් එකට කියලා කරගන්න. දැන් මම ඉන්නේ. දැන් මට කියනවා ඉංග්‍රීසි ක්ලාස් එක ඇරෙන්න 4:00 මාරට. මම ඉතින් 4:00 මාරට බැලුවා. අවදාවත් වෙලාවට වැඩ කරපු නැති ලව් එක නිසා වෙලාවට වැඩ කරනවා. යා 4:00 මාරටම ඉන්නවා. 4:00 මාරටම ඉන්නවා. දැන් 4:35. 45. 55. දැන් මගේ වතුර බෞද්ධික තුලම බල්ලොත් එක උඩට යනවා. වතුර බෞද්ධික වැල්ලුවානේ. ආවල වතුර කඩිනා වෙන්න බා කියලා වේ. වතුර බෞද්ධික වැල්ලුවානේ. විශ්වාස වාන්සේ තුල මාර්ගයටපත් කරන්නේ. දැන් ඌ වෙනවා ටික ටික. මරණය ඔලුස්සෙන්. මහා ගණන් එළියට. දැන් මට ඉතන කොට ඇදලා ගන්නවා මරණය. දෙමු මොකද? ටික ටික. 4:25. මෙන්න එනවා නළුවනල්. කොහොමද? මේ වලේ නන ඉබරයි. අලින් කියන්නේ නැහැ. ස්වාමීනි. නල එනවා හැන්ඩ්ෂේක් එක. හැබැයි මොනවා කියන්නේ? ඒ වල්ලුක එක මම බලලා ඔක හයිට් නැවුවා. අර මොන දැක්කම ඔක්කොම අමතක කරන්නේ. පාටක් තේරෙනවද? මට තේරෙනවද? මොනක් දැන් අමතක කරනවා ඔක්කොම අර මොන දැක්කම මතේ. ඉන්නවද දන්නේ නැහැ. නෑ. ඉතින් අර එනෝනේ. අය කොහෙලද දිනා වෙලා ඉන්නේ. අර ලස්සන ඉනාවක් තියෙනවා. අර මගේ මොකද ඉනා? අර ඔලු උස්තන් ආපු හරි මම මැරෙන්න ආයි බලලා අයි මයි බලලා මාමිනි මරන්න ස්වාමීනි බලලා ඉතින් කොහෙන් ගියත් ඒ හැමදේම මම නේදනවා කියන ආදේ අපේ දෙවියන් වහන්සේත් ඒ වගේ ඒ ආදරේ සෙනෙහස වාසය තියනවා වාසය දීදී අනේ වාසය ඔබට තබා දෙන ඉතාම වන්දනා ආශිර්වාදවත් වාසය ඔබට අවුරුද්ද බලන්න ඕනේ වාසය දිහා වාසය ඉදිරියට තබා ආමෙන් එන කාමක ඉදිරියට තබා ගන්න බැදන ඉදිරියට තබා ගන්න ඉවරයි උන්වහන්සේ පමණ. ඒ ළමද උන්වහන්සේ තරම් ලස්සන කෙනෙක් නැත. උන්වහන්සේ තරම් නිවි කෙනෙක් නැත. ආමෙන්. උන්වහන්සේ තරම් සුද්ධ වූ කෙනෙක් නැත. නිවිලියේ තියෙනදී. ඒ නිසා පිටිපස්සෙන් කවුරුද ඇද්දා? ඔයා පිටිපස්සට යන්නේ නැහැ. ඉස්සරහා තියෙනදී. ස්වාමීන් වහන්සේ. මිනිස්සු පිටිපස්සෙන් නම් මොනවා කිව්වද? දැන් ඕනම දෙයක් කියපන්. මම යන්නේ ස්වාමීන් වහන්සේ. මට මඟ පෙන්නන තමයි. ආමේන්. හලෙලූයා. මිනිස්සු මොන උත්තර වැටි කරත් මොන ප්ලෑන් ගැව්වත් සැලසුම් යෙදුවත් මාව විනාශ කරන්න මම වැටෙන්නේ නැහැ. ඇයි දන්නවද? ස්වාමීන් වහන්සේ කෙරේ බණාසින්න. ඒක සවියන් කරගන්න. ආමේන්. කවුරුදද? ස්වාමීන් වහන්සේ. ඇයි දන්නවද? වහන්සේ පමණයි. මගේ ශක්තිය. ආමෙන්. thank you. හලෙලූයා. ආමෙන්. මේක හොඳයිද? අන්තිම කාලය.
මම උන්වහන්සේට මඟ පෙන්වන්න ඉඩ දුන්නොත් වෙනස වැළඳගත්තා. අනවශ්‍ය දේ අත්හැරියොත් ඉදිරියේ තියෙන දේට මම අවධානය දුන්නොත් මේ අන්තිම කාරණාව කරගන්න. අන්තිම කාරණාව මොනවද අන්තිම කාරණාව? ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔබගේ පරමාර්ථය ඉෂ්ට කරගන්න. ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔබගේ පරමාර්ථය ඉෂ්ට කරගන්න. ආමේන්. ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔබගේ පරමාර්ථය ඉෂ්ට කරගන්න. ඔබ යාපැත්ත කරලා කියන්න ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔබගේ පරමාර්ථය ඉෂ්ට කරගන්න. එන කාගේ පරමාර්ථ නෙමෙයි. එදත් අපි අනුන්ගේ පරමාර්ථ ඉෂ්ට කරන්න හදනවා. ඊට පස්සේ අපි අදාළමත් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔබගේ ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔබට දීලා තියෙන පරමාර්ථය ඉෂ්ට කරගන්න. අද ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔබගේ පරමාර්ථය ඉෂ්ට කරන්න ඔබ සේවයට කැපවෙලා ඉන්නේ. එහෙනම් මොකක්ද ඔබේ පරමාර්ථය වෙන්නේ? ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔබට තබා දෙන පරමාර්ථය. සමාජයට ඔබ කරන දේ මෙයා කරන්නේ නැති වෙයි. මෙයා කරන දේ ඔබ කරන්නේ. ඔබ කරන දේ මෙයා කරන්නේ. මෙයා කරන දේ ඔයා කරන්නේ. හැබැයි අමතක කරන්න එපා. ඔබ හැමෝම පංගුකාරත්වයට ලක් වෙනවා. ක්‍රිස්තුස් වහන්සේ පරමාර්ථය. ඔබගේ ජීවිතය. ආමේන්. හලෙලුයා. අපි ඉතන නැගිටිමු. ආමේන්. හලෙලුයා. ස්තුති වේවා. ස්තුති වේවා. ස්තුති වේවා. මේ මොහොතේ අද මොකද කරන්න? මම කිව්වා වගේ උන්වහන්සේගේ මඟ පෙන්වීමට ඉඩ තියන්න. ආමේන්. උන්වහන්සේගේ මඟ පෙන්වීම. මොනවාද උන්වහන්සේගේ මඟ? වෙනස වැරදගන්න. අතීතයේ නෙමෙයි. නැදේ. දෙවෙනි කාරණා මොකද්ද? අනවශ්‍ය දේ. තමයි. අනවශ්‍ය දේ අත්හැරින්න. අද මොනවද සමහර දේවල් උන්වහන්සේගේ අල්තාරේ කැප කරන්න නැහැ. අනවශ්‍යයි නම් කැප කරන්න. අනවශ්‍යයි නම් අත්හරින්න. ඒක මේ අවුරුද්දට අරගෙන යන්න එපා ඉන්නේ. අදා ගන්න ඕන තැන අදා ගන්න. උන්වහන්සේ දුතිය. ආමේන්. තුන්වෙනි කාරණා ඉදිරියේ තියෙන දේ. කවුද ඉදිරියේ ඉන්නේ? ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේ තුළ උන්වහන්සේ මත උන්වහන්සේ තුළ නදාපව. හතරවෙනි දේ උන්වහන්සේ තුළ ඔබට තියෙන ඒ බලවත් පරමාර්ථය. ඉතින් let's do it. Amen. Sasakin ng muti. Dahil oba, istani sila. Oba kina swami ni o, mama swami master ida dina. Mata magapenna. අතීතයේ වර්තමානයේ අනාගතයේ සවාදි කරදී ස්වාමීනි මම වෙනස වැළඳලා ඒ කණ්ඩායම මෙතන ඉන්න ඇති. ඒ ඔබ නම් ඔබ ලෑස්ති වෙලා ස්වාමීන් වහන්සේට පාරවල. දෙවෙනි කණ්ඩායම කියනවා ස්වාමීනි මම මේ අනවශ්‍ය දේවල් මම ස්වාමීන් නතර කරනවා මේ අනවශ්‍ය දේවල් මම වහන්සේගේ අල්තාරේ මත තබනවා. මේ අනවශ්‍ය දේවල් මට ඕනේ නැහැ. මට ඕන වහන්සේ ප්‍රසන්න කරන්න. ගෞරවයට පත් කරන්න. තුන්වෙනි කාරණාව මොකද්ද? තුන්වෙනි කාරණාව ඇවිල්ලා ඔබ වහන්සේ මම ඉදිරියේ සබා ගන්නවා. මොන ප්‍රශ්නාවක් මොන කම්කටොළු වුණත් ඔබ වහන්සේ තුල පවතින්න, ඔබ වහන්සේ තුල වැඩෙන්න, ඔබ වහන්සේ යමුන සොයන්න. අතරේ ඔබ වහන්සේ මාව කැඳවනවා. ඉෂ්ට කරන්න. මොකද්ද පරමාර්ථය? ඔබ මේ කාණ්ඩ අතරට ආйти නම් ඔබට පුළුවන් ඉතාම ඉක්මනට මේ අල්තාරේ දෙන්න. ඔබ ඉන්න තැන. හලෙලූයා. හලෙලූයා ස්තුති වේවා. ඉතිගාවේ මට වෙන්න අපිට මේ වැඩි සත්‍යයක් නෑ. අපි කරමු මේ දැන් මෙතන මම ඔබට එකින් එක මඟ වෙන්න. එකින් පළවෙනි දේ තමයි වෙනස්. මොනවාද වෙනස? අතීතයේ නෙමෙයි. වහන්සේ සමාධි වෙන වෙනසට ඒ කට්ටිය ඉන්නවා ඉස්සරහ.
ඕනේ මම වෙනසට ඉඳී මේ කණ්ඩායමට ආයිති නැත්නම් මේක මේසන් හලෙලුයා ඊට පස්සේ ඔවුන්ගේ පිටිපස්සේ පිට ගන්න ඕනේ ඒ කණ්ඩායම මොනවාද ඒ කණ්ඩායම කවුද ඒ කණ්ඩායම අනවශ්‍ය දේ වචන වෙන්න පුළුවන් සිත් දෙන වෙන්න පුළුවන් පිටකම් වෙන්න පුළුවන් අනවශ්‍ය දේ මම ඊළඟට බලන්න මේ මිනිස්සු දිනවල දෙවෙනි කණ්ඩායමට ඊට පස්සේ කරලා ඔබේ කණ්ඩායම ආයේ නැත්නම් ඊට පස්සේ අනවශ්‍ය දේ මම ඔයාලට බලන්න ඔබ සුලයි ඉන්නේ ආමේන් තුන්වෙනි කාරණාව තමයි උන්වහන්සේ ඉදිරියට තබාගෙන එළ කිසිවක් නෙමෙයි එළ කවුරුද උන්වහන්සේ දැන් නෑ ඔබගේ සීල දනාගෙන අපි ආශිර්වාද කරන ආමනාපිට ආමේන් ඔබේ ජාති ඔස්වාද නමස්කාර හලෙලුයා හලෙලුයා ස්තුති වේවා तो प्रत्येक को नमस्कार करना स्तुति वेवा या